වෙල්කම් ටු ද රුක්ෂාන් බ්ලොග්ස්. ඉතින් අද මම එලියට ගියේ නෑ. ඉතින් අද ගෙදර ඉඳගෙන වීඩියෝ එකක් කරන්න හිතුවා. ඇත්තට අද ගෙදර ඉන්න වීඩියෝ කරාට මම කියන්න යන්නේ මං එලියට ගිහිල්ලා මට සිදුවෙච්ච අත්දැකීමක් සම්බන්ධයෙන්. ඇත්තට මාධ්‍ය මේ තම්මෙල් එක දැක්කම ඔයගොල්ලෝ දන්නවා මොකද්ද මං කියන්න යන්නේ කියලා. ඉතින් මේ මාධ්‍ය පාස්පෝර්ට් එක හදාගන්න. මම පාස්පෝර්ට් එක හදාගෙන තිබුණේ නෑ. ඉතින් මං හිතුවා ඉතින් කල්තියාම මේ පාස්පෝර්ට් එක හදාගත්තා නම් හොඳයිනේ කියලා ඉතින් පාස්පෝර්ට් එක හදාගන්න ගියා. පාස්පෝර්ට් ඔෆිස් එකට මම ගියා. මේ අවශ්‍ය කරන ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික අරගෙන පැය 24න් ගන්න පුළුවන් පාස්පෝර්ට් එක. ඇත්ත කියන්න එපේ. හැබැයි ඒක පැය 20ක් වෙන්නත් පුළුවන්. පැය 18ක් කොහමරි පැය 15කට වඩා වැඩි යනවා. ගන්න පුළුවන්. හැබැයි හිතන තරම් ලේසි නෑ. මං ඉතින් මගේ අවශ්‍ය කරන අදාළ කරන ඩොකියුමන්ට්ස් ඔක්කොම අරගෙන ගියා. ඉතින් මම යනකොට 10ට 10ට විතර වගේ ඇති. ඉතින් මේ පස්සේ එතන ගොඩක් එළියේ පොලිමක් තිබුණේ නෑ. ඉතින් ඉස්සර කිව්වනේ එළියේ පොලිම් නිවුස් වල දැක්කා එළියේ පොලිම තියෙනවා අච්චර තියෙනවා මෙච්චර තියෙනවා කකා. ඉතින් ඇත්තට එහෙම එළියේ පොලිමක් තිබුණේ නෑ. හැබැයි ඔෆිස් එකට ඇතුල් වෙනකොට ඒ පාස්පෝර්ට් ඔෆිස් එකට ඇතුල් වෙනකොට එළියේ විශාල සෙනඟක් හිටියේ. හැබැයි ඇත්ත කියන්නේ බෑ. ගොඩක් ආරක්ෂක අංශවල තමයි ගොඩක් සේවයේ හිටියේ. ඉතින් ඒක කට්ටිය කළමනාකරණය කරන්න මම දැක්කේ එහෙමයි. ඉතින් එතන පොලිසියත් යම් කිසි හොඳ සපෝට් එකක් දුන්නා. නෑ කියන්න ඕනේ නෑනේ. මං ඉතින් එතන ඉන්න ඔෆිසර් කෙනෙක්ගෙන් එතන පොලිස් නිලධාරියෙක්ගෙන් ඉතින් ඇහුවා මේ මම මේ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම නිකන් චෙක් කරගන්න ඔක්කොම හරි නේද? හරි මහත්තයා මේ අතන පොලිමක් තියෙනවා පොලිම යන්නයි කියලා. මම පොලිම කොයිද තියෙන්නේ කියලා මට එක තැනක් පෙන්නුවා. එතන දිගේ පොලිමේ යන්න කියලා. හරි. මං ඉතින් මගේ ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම අරගෙන පොලිමට මම යන්න හැදුවා. එතකොට මේ මට පොලිම හොයාගන්න බැරි වුණා. මං ඉතින් එතන ඉන්නේ ඒ අදාළ සේවකයන්ගෙන් අහගෙන ගියා පොලිම කොයිද තියෙන්නේ පොලිම කොයිද තියෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ ඉස්සරහට යන්න කියලා. ඊට පස්සේ මේ පාකින් එකේ තමයි මේ පොලිම පටන් ගන්න යන්න කියලා. ඉතින් ඒ කාර්යාලයේ පාකින් එකක් වෙනම තියෙනවා. ඒ පාකින් එක මේ උඩට යන තට්ටු වලට තමයි තියෙන්නේ. පස්සේ මේ පාකින් එක පටන් ගන්න තැන තමයි පොලිම පටන් අරන් තිබුණේ. පොලිම කියන්නේ නවත්තලා තිබුණේ. ඊට කලින් හිටපුවා යන්නේ නැති දැන් ඒක පැය 24ම ඇරලා තියෙන හින්දා මේ යන්නේ නැති කියලා හිතනවා. මම කියන්නේ ඊතර කොටස කොටස ගන්නේ. ඊට පස්සේ මම මේ පළවෙනි උඩට නැගගෙන යනකොට ඉතින් මං හිතුවා හරි දැන් 100ක් විතර පාස් කරන් ගියා. දැන් ඇති 200ක් 300ක් වගේ පාස් කරන් යනවා. ඒ තට්ටුවම ඒ කියන්නේ තට්ටුවටම තැනක පොලිම දිගයි. ඊට පස්සේ ගියා දෙවෙනි තට්ටුවට. දෙවෙනි තට්ටුවේ තේ බැම්මි ඉඳගෙන එහෙම දෙවෙනි තට්ටුවට යන ඒ උඩහට යන ඒ පාරේ එතනක් සෙනක දෙවෙනි තට්ටුවෙත් සෙනක මාරු විදිහට සෙනක. දැන් මම ඕම දැන් ඕමම ආවා මම හරි දැන් නැවති කියලා නෑ එහෙම නවතින්නේ. මම කොහේ 1000ක් විතර වගේ පාස් කරන් ආවා. ඊට පස්සේ ඔහොමම ඊළඟ මේ දෙවෙනි තට්ටුවත් පාස් කරා. තුන්වෙනි තට්ටුවෙත් ඒ වගේ. තුන්වෙනි තට්ටුවෙත් ඒ තරම් මාර පුදුම සෙනගක් ඉන්නේ. සෙනග කියන්නේ මේ අර එක්කෙනා පිටිපස්සේ නෙමෙයි. 3-4 දෙනා නිකන් මේ හරහට ඉන්නේ. එහෙම තමයි පොලිම තිබුණේ ගොඩක්. ඉතින් ඒ තරම් පුදුම සෙනගක් තිබුණේ. ඉතින් ඔහොමම යනකොට උඩට යනකොට ඉතින් මටත් දැන් එන අවුල් ඉතින් හරිද දැන් මම කල්පනා කරනවා මෙච්චර කොහොම ගන්නද ඒක දේවල් හිතෙනවා. ඉතින් අද ගන්නවද නැත්නම් වැඩේ අතාරිනවද මට වෙලා හිතුණා වැඩේ අතාරලත් දානවද කියලා. ඉතින් පොලිමේ මම කොනකට ඊට පස්සේ ආවා. ඊට පස්සේ මගේ ඒ කොනෙත් පිටිපස්සේ සෑහෙන්න සෙනගක් එකතු වුණා. දැන් ඔහොම ඉතින් එතන මේමයි මට නම් ඉතින් ළඟයි මම රාජගිරියේ ඉන්න හින්දා මට එතන ළඟයි. ගොඩාක් දුර පළාත් වලින් ආපු අය ඉන්න ඉතින් ගොඩාක් නිදි සමහරු ඒ පොලිම යන්නේ නැති වුණාම එතනම කට්ටිය වාඩි වෙලා. සමහරු මේ තව කාට හරි කියලා මම පොඩක් හාන්සිලා එන්න තැන් වල මේ නිදාගෙන ඉඳලා එහෙම පව් ඉතින් එක අතකින් ඉතින් ගොඩාක් දුර පැති වලින් එන අය මේ කියන්නේ හරියට නිින්දක්වත් නැහැනේ උතන්ට එනකොට. ඉතින් එහෙමත් ඇවිල්ලා මෙතන නිින්දකුත් නැතුව පොලිමේ ඉන්නවා කියන්නේ. ඊට පස්සේ මම ඔහොම හිටියා 11 12 1 2 ඊට පස්සේ මේ මං ඉතින් උදේ හොඳට කාලා ගියේ හින්දා ඉතින් මට දවල් ලොකු බඩගින්නක් ආවේ නැහැ. ඉතින් එතන ඉන්න අය ඉතින් අපිට කියලා ගියා මේ පොලිමේ චුට්ටක් කියන්න මේ අපිට කියලා ගියා අපි කාලා ඉන්නම් කියලා. ඉතින් ආහරි කමන්නේ කාලා ඉන්න කියලා. ඉතින් ඒ පොලිමේ ඉන්න අනිත් අය ඉතින් එහෙම ගියා. ගොඩක් අය මොනරාගල බීරුවල
නුවරඑළිය මාතරේ දෙනියාය ඔය දුර දුර පැති වලින් ආපු අය තමයි මේ මගේ පොලිමේ මං ඉන්න හරිය හිටියේ. හරිද? ඊට පස්සේ මේ මගේ තාත්තත් කීප වතාවක් ආවා. ඊට පස්සේ එතන ඉන්න අයට ඉතින් මේ තාත්තා වතුරත් අරන් ආවා. එතන ඉන්න අයට අයිස් වතුර. අනේ අපරාධ කියන එක ඉතින් ඔක්කොම වගේ ඉතින් බිව්වා ඉතින් එතන ඉන්න හැමෝටම. ඊට පස්සේ තාත්තා කිව්වා පුතේ මාත් ඉන්නද කියලා. ඉතින් තාත්තා කිව්වා මං තාත්තට කිව්වා නෑ තාත්තා ඉන්න ඕනේ මං ඉන්න මොනාරි කිව්වා කෝල් එකක් දෙන්න ළඟයිනේ කියලා. ඊට පස්සේ තාත්තා ගියා. ඊට පස්සේ දැන් ඔහම දැන් යනවා ඉතින් දැන් හවස දැන් 3ත් පව් වෙලා 4ත් පව් වෙලා දැන් හිටගෙන ඉන්න දැන් මිනිස්සුන්ටත් එපා වෙලා ඉතින් එක ඒවා කියනවා හරීම කලකිරීමකින් තමයි මිනිස්සු හිටියේ. දැන් උතන ඉතින් පාස්පෝර්ට් එක ගන්න දැන් මම මේ කල්පනා කරේ මිනිස්සෙට ඒ පාස්පෝර්ට් එකක් ගන්න මෙච්චර කට්ටක් කන්න ඕනේද? ඇයි ඒ? ඉතින් ගොඩක් අය මෙහෙමයි පැයක් දෙකක් තුනක් නම් නෙමෙයි. පැය 12කට වඩා පොලිමේ හිටන් ඉන්නවා කියන්නේ. පස්සේ පොලිමේ යන්නේ නැතුණා මේ ගොඩක් අය එතනම වාඩි වෙන්න ගත්තා. හරිම අසරණකමක් තමයි මේ අපිට දැනුනේ. ඉතින් ඕමම ගියා ඊට පස්සේ මං ඉතින් මේ හිටියා ඉතින් ඕම ඊට පස්සේ දැන් චුට්ට ඉතින් පල්ලෙයට යනවා. හරිද? හවස 4-5 වගේ වෙද්දි එතකොට මේ පල්ලෙය තට්ටුවට ආවා. ඊට පස්සේ ඒ පාකින් එක ඉවර වෙන තැනටම ආවා. එහෙම ඇවිල්ලා දැන් 8ට කිට්ටුත් වුණා රෑ. හරිද? ඉතින් අධික සෙනගක් විතර එනවුස්මන්ට් එකක් ඇස්සේ දෙනවා මේ ආයෙ එකක් කියන්න ඕනේ. ඔය එක්කෙනා ඇවිල්ලා සාමාන්‍ය අපි ළඟට නම් එහෙම ආවේ නැහැ. එනවුස්මන්ට් එකක් දීලා කිව්වා මේක එක තරව ඇවිල්ලා හරි පාස්පෝර්ට් එකෙම හදලා දෙන්න, වන් ඩේ සර්විස් හදලා දෙන්න, මට සල්ලි දෙන්න. එහෙම කියා ඒවට අහුවෙන්න එපා කියලා එනවුස්මන්ට් දුන්නා. ඊට පස්සේ සමහරක් වෙලාවට කියනවා එනවා පාස්පෝර්ට් එක ඔක්කොම ඩොකියුමන්ට්ස් දීලා පාස්පෝර්ට් එක හදන්න පැය 5ක් යනවා කියලා එනවුස්මන්ට් එකක් දුන්නා. ඒ හින්දා ඒ පැය 5 ඇතුළේ මේ කාර්යාල පරිශ්‍රයේ ඉන්න එපා එළියේ ඉන්න කියලාත් කියලා තිබුණා. ඊට පස්සේ ඔමම ගිහිල්ලා දැන් ඊට පස්සේ අපිව පල්ලෙහාට ගත්තා. 8ට කලින් වගේ 7 පව් වෙලා වගේ ඇති. ගත්තා. ආරක්ෂක අංශයයි තමයි හිටියේ. ඊට පස්සේ අපේ ඩොකියුමන්ට්ස් ඔක්කොම බලලා චෙක් කරලා ඒගොල්ලෝ සීල් එකක් ගහලා ඒ කියන්නේ අපේ ඩොකියුමන්ට්ස් එක්කම බලලා ඒක නෝට් කරලා ඒගොල්ලෝ රෙජිස්ටර් එක දාලා මේ සීල් එකක් ගාලා ඊට පස්සේ අපි ඇතුළට යවුවා. ඊට පස්සේ ඇතුළට ගියාට පස්සේ අපි වාඩි වෙලා හිටියේ. ඉතින් ලොකු සහනයක් ඉතින් මේ චුට්ටක් AC එකක් වදිනවා. ඉතින් අච්චර කට්ටක් කාලේ එළියේ ඉඳලා මේ AC වාඩි වෙන්නේ නැති වෙනක මාර chance එක. එතනත් පැය 4කට වඩා හිටියා. එකක් කියන්න ඕනේ මේ අපි ස්තුතිවන්ත වෙනවා පොලිමේ එළියේ නවත්තන්න නැතුව පාකින් එකට දාපු එක. නැත්තම් එළියේ හිටියනම් මේ එක්කෝ වැස්සට දෙවෙනා එක්කෝ අවුව සැරට කලන්තේ දාන මිනිසුන්ට ඉතින් ඒ ගැන කියන්නේ. මේ ඉතින් ආරක්ෂක අංශයටත් හරිම කනගාටුවකින් ඒගොල්ලෝ කිසිම මූණ උද්‍යෝගයක් නැහැ. හරි ලොකු පීඩනයකින් එතන සේවය කරනවා වගේ තමයි අපිට නම් දකින්න ලැබුණේ. පස්සේ දැන් අර මං කිව්වනේ අර පැය ගානක් විතර මං මේ හිටියා කියලා. ඊට පස්සේ ඒ සීල් එක ඔක්කොම ගහලා තිබුණාට පස්සේ අපේ ඩොකියුමන්ට්ස් වල ඊපස්සේ 12 මාර 1ට විතර වගේ මේ පාන්දර හරිද? දැන් මම මේ කියන්නේ උදේ 10ට විතර වගේ ඇවිල්ලා ඒ පැය 12කුත් පාස් වෙලා රෑ 12 11 12ට විතර වගේ අපි ගත්තා ඇතුළට. ඊට පස්සේ අපිට ඒ චිට් එකක් දෙන්න පේමන්ට් එක කරන්න. මම වෙච්ච සිද්ධි ගොඩාක් කෙටියෙන් කියන්නේ. මේ නැත්තම් කියනවනම් ඉතින් පැය 15කට 16කට යා කොච්චර දේවල් තියෙනවද කියලා කියන්න හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ ගත්තා. ඊට පස්සේ කියන්න ඕනේ මම ඉතින් එතන අර ඇතුළට ගිය වෙලාවේ මම එතන මේ කැන්ටින් එකක් තිබ්බ ඒකනොත් කෑවා මම. ඒ කාලේ 10ට විතර වගේ තමයි මම කෑවේ. කාලා ඊට පස්සේ අර 12 මාට විතර එතන වාඩිලා ඉඳලා ඇතුළට ගත්තා. ඇතුළට ගත්තාට පස්සේ අපිට චිට් එකක් දුන්නා. ඒ චිට් එක ඊට පස්සේ මේ පේමන්ට් එක ගෙවන්න කියලා යන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒ ඩොකියුමන්ට්ස් ඔක්කොම අරගෙන අපි මේ ඒ ආගමනික ගමනේ කාර්යාංශ උඩ තට්ටුවකට ගියා. දැන් එතනත් වාඩි වෙලා ඉන්නවා. අපි වාඩි වෙලා ඊට පස්සේ මේ අපි ඊට පස්සේ ආයි පොලිමකට ගියා. පොලිමේ ඉන්නකොට එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ ගොඩක් වෙලා යන බොරුට පොලිමේ හිටගෙන ඉන්න බෑ වාඩි වෙන්න කියලා. ඊට පස්සේ ආයි සෙට් එකක් මෙතන මේ කියන්න ඕනේ සමහර පොලිම් පයින්නවා
ඒ පෝලිම් පයින් ඒවා හරියට ඒ තැන්වල හරියට බැලුවේ නැහැ. සමහරට ඒගොල්ලන්ට එපා වෙලාද දන්නේ නැහැ ඒවා මේ ගැන හිතන්නේ නැතුව. ඊට පස්සේ ආයි පොලිමේ ඉඳලා කොහොම හරි ඊට පස්සේ මේ අපි ඩොකියුමන්ට් ටික දීලා ඊට පස්සේ අපේ අර ෆින්ගර් ප්‍රින්ට්ස් ඒවා ගත්තා. ඒවා අරගෙන ඒ ඩීටේල්ස් ටික එන්ටර් කරලා අපේ ඊට පස්සේ අපිට ෆෝම් එක ආයෙ දුන්නා. මේ ඒ ෆෝම් ටික ගත්තා. ෆෝම් ටික ගාලා අපිට චිට් එකක් දුන්නා. මේක පේමන්ට් එක කරන්න. ඊට පස්සේ අපි ඒක 20000ක් තමයි ගෙවන්නේ. මන්ඩේ සර්විස් එකට. ඉතින් මේ පේමන්ට් එක දීලා ඉතින් ගියා. මම ඉතින් කැෂියර් එකේ ඉන්නේ මිස්ගෙන් ඇහුවා මිස් දැන් මේ පාන්දර 2:00මාරට. හරිද? මම මේ මිස්ගෙන් ඇහුවා දැන් මිස් දැන් කොච්චර වෙලා ඉඳන්ද ඔයගොල්ලෝ මේ ඩියුටි ඉන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා එයා කිව්වා මහත්තයා මම මේ පාන්දර 8ට ආපු එක තමයි මේ තාම ඉන්නේ. ඒ කියන්නේ පාන්දර 8ට. පාන්දර 8 කියන්නේ පැය 12කුත් ගිහිල්ලා අපි පාන්දර 8 ඊට පස්සේ රැයට තව පැය 12ක් ගිහිල්ලා ඇසේ 8 9 10 11 12 1 2 පැය 16කටත් වැඩිය. මම දන්නේ කොහොම වැඩ කරනවද කියලා. පැය 16කටත් වැඩි එතකොට අනිවාර්යයෙන්. අනිත් මම අපි ගියාට පස්සේ තවත් ඉන්නේ ඇති නේ ඉතින්. 15ක් කියමු පැය 15ක් එක දිගට වැඩ. එහෙම මම ඉතින් රෙස්ට් එකේ ඉන්නත් ඇති. ලන්ච් එකට මේ යන්න. ඊට පස්සේ අපිට කිව්වා පැත් දෙක මාට්‍ය විතර වගේ දීලා පාස්පෝර්ට් එක ගන්න පුළුවන් කිව්වා. පැය 4කින් විතරයි ගන්න පුළුවන් කිව්වා. බතර මුල්ලනේ තියෙන්නේ. ඊට පස්සේ මං එතන ඉන්න එක්කෙනෙක්ට අපිත් එක්ක දැන් මේ වැඩි පැය ඉන්නකො එතන යාළුවෝ දැන් වගේ හැදෙනවනේ කට්ටිය. ඒ නිසා මේ අපු මිස් කෙනෙක්ට කිව්වා මිස් මේ මගේ නම්බරෙත් දීලා මේ හදිසියෙ මොකක් කරුණොත් කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ දුර ඉන්න හින්දා පාස්පෝර්ට් එක අරගෙනම යනවා කියලා කිව්වා. හරි මං ඉතින් රාජගිරියට ආවා. මේ රාජ්‍යය තමයි මගේ ගෙදර තියෙන්නේ. මම බත්තර මුල්ලේ ඉඳන් රාජගිරියට ආවා. ඊපස්සේ රාජගිරියට ඇවිල්ලා ඊට පස්සේ මං චුට්ටක් පැය එකමාරක් විතර වගේ නිදාගත්තා. නිදාගෙන ඊට පස්සේ පාමාට්ටි විතර වගේ ඇහැරිලා ආයි ගියා. ගිහලා ඊට පස්සේ මේ ඔක්කොම වහලා තිබුණේ. එදා නිවාඩු දවසක්. එදා මං හිතන්නේ මොකද මහා ශිවරාත්‍රි වගේ නිවාඩුවක් තිබ්බින්දා එදා නිවාඩු දවසේ. ඉතින් ඔක්කොම මේ වහලා දාලා තිබුණා. ඒ කියන්නේ වේලාසන ඒගොල්ලෝ දෙන්න පාස්පෝර්ට් ටික print කරලා දෙන්න හැකියාව තිබිලා තියෙනවා. ඊට පස්සේ ඔක්කොම දීලා ඉවර කරලා ඒ අක්කත් මට වේලාසන කෝල් කරලා කිව්වා මල්ලි පුළුවන් නම් එන්න. අර මං කිව්වේ මං නම්බර් එක දුන්නේ එක්කෙනා ඒ යාළුවා කිව්වා මේ ඒ පුළුවන් නම් ඉන්න පාස්පෝර්ට් දෙනවයි කියලා ඒගොල්ලෝ ගත්තා. ඒ කියලා ඊට පස්සේ මං දෙනකොට මං යනකොට ඒක දීලා ඉවරයි. ඊට පස්සේ එතන ඉන්න ඔෆිසර් කෙනෙක් කිව්වා මේ දැන් නම් කරන්න දෙයක් නැහැ. ඔක්කොම වහලා ලොක් කරලා තියෙන්නේ දෙන්න විදියක් නැහැ කියලා. ඊට පස්සේ ආයි හෙට උදේට තමයි ගන්න පුළුවන් ඉන්නේ කියලා. අර නිවාඩු හින්දා තමයි එදා බැරි. පස්සේ මං කිව්වා කමන්නේ මේ මං වැඩ ඇරලා එන ගමන් ඇවිල්ලා ගන්නම් කියලා. ඊට පස්සේ මං වැඩ ඇරලා දැන් මේ කියන්නේ මේ සිද්ධිය උනේ මම පාස්පෝර්ට් එක පොලිමේ හිටියේ අඟහරුවා. ඊට පස්සේ බදාදා තමයි නිවාඩු දවස. ඊට පස්සේ බ්‍රාස්පෝයින්ද හවස මම වැඩ ඉවර වෙලා එම ගියා ඒකට ඔෆිස් එකට. ඊට පස්සේ ඒ දුන්න ඒ මොකද රෙසිප්ට් එකක් දුන්න අපිට. ඒ පාස්පෝර්ට් එක ගන්න ඕනේ. ඒ රෙසිප්ට් එක දීලා මේ මම පාස්පෝර්ට් එක අරන් ආවා. එතන කට්ටියගේ නම් කීකේ පාස්පෝර්ට් දෙනවා. ඒ වල print වෙච්ච එක. අර මගේ already තිබ්බ හින්දා ඉතින් ඒක දුන්න ගමන් මට දුන්නා. ඉතින් ඒක අතට ගත්තම මට හිතුනේ ඇයි එච්චර අපි දුක් විඳින්නේ? පාස්පෝර්ට් එකක් ගන්න ඒකනේ සුකෝක භෝගී වගේ නිකන් මාරම කට්ටක් කාලා ගන්න ඕන දෙයක්ද? පාස්පෝර්ට් එකක් කියන එක මිනිස්සෙට තියෙන මූලික අයිතිවාසිකමක් විදිහට තමයි මම නම් දකින්නේ. මම දන්නේ සමහරු කියනවා මේ පාස්පෝර්ට් එක අත්‍යවශ්‍ය නම් විතරක් ගන්න නැත්නම් ගන්න එපා. මේ පාස්පෝර්ට් එක අරන් මේ කොහෙද මේ කතරගම යන්න නෙමෙයිනේ. පාස්පෝර්ට් එක දෙන්නේ මොකක්ද හේතුවක් ඇතුවනේ. ඉතින් මට හරිම මට ලංකාව ගැන ඉතින් දැන් සමහරු කියයි දැන් මේමයි මම ඔතන වෙච්ච මේ තත්ත්වේ උදා වෙන්න හේතු වුණ ප්‍රශ්න මම කතා කරන්න යන්නේ නැහැ. ඒක ඉතින් මාධ්‍ය වලින් ඔක්කොම දන්නවනේ. ඒක කතා කරන්න කිව්වොත් මේක මේ වෙන අතකට යනවා. මං කියන්නේ ඔය සම්බන්ධ වග කියන අය ඔහොම කරන්න එපා මිනිස්සුන්ට. මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ. දැන් එතන ඉන්න අය පොලිමේ ඉන්න එතන ඉන්න සේවකයන්ටත් සමහරකට වයින්ව මම දැක්කා. අනේ සේවකයෝ එතන වැරදි නෑ ඇත්තටම මම අති බහුතරයක් වැරදි නෑ. ඒගොල්ලෝ දැන් මේමනේ තමන් කොහරි වැඩ කරනවා නම් ඒ වැඩ කරන තැන ඉන්න අංශ ප්‍රදානින් කරන බුල් වලට ඒක
ආයතනයේ පාරිභෝගිකවට අවුලක් වෙනකොට එතන පොඩි සේවකයන්ට මෙන්න හරියන්නේ නැහැ. ඉතින් එතනත් වෙලා තියෙන්නේ ඒක තමයි. ඉතින් මට ඉතින් අපිට ඉතින් මට නම් තේරුණා ඉතින් එතන හරිම අසරණ භාවයකින් තමයි එතන වැඩ කරන්නේ. ඉතින් මේ පාස්පෝර්ට් එකක් ගන්න මෙච්චර කට්ටක් කන්න ඕනේ නැහැ මම නම් කියන්නේ. ඒක තියෙන වෙන්ද ඒ තිබ්බේ පාසුකම තියෙන්න ඕනේ. නැත්නම් මේ දැන් ඉන්න හිතන රටක් ඒ කියන්නේ අපිට ලංකාවේ ඉන්න හිතන එක කරන්න ඒ කියන්නේ මේ පාස්පෝර්ට් ගන්න එක අධෛර්යමත් කරලා ලංකාවේ ඉන්න ආස හිතවනවද දන්නෙත් නැහැ. මේ හරි මට මේ මෑත ඉතිහාසයේ 2022න් පස්සේ ලංකාව ගැන වැඩිපුරම කනගාටුවක් ඇති වෙච්ච දවසක් තමයි එදා. 2022 කියන්න ඕනේ නැහැ මොනවද උනේ කියලා මුළු රටම දන්නවනේ. ඉතින් මට මේ ළඟ ඉඳලත් මට හරි දුකයි ඉතින්. හරිද? දැන් මට වඩා ගොඩාක් පීඩාවට පත් වෙච්ච අය ඉන්නවා එතන. ඒ කියන්නේ දුර ඉඳන් ඇවිල්ලා මාර කට්ටක් කාලා එතනට ගියාම තැන් තැන් වල මිනිස්සු නිදි. නිකන් මගේ ආයතනයක් එහෙම මිනිස්සු නිදි කියන්නේ ඉතින් ඇත්තනේ ඉතින්. පාස්පෝර්ට් එක දෙන්න වෙලා යනවා ආයි යන්නත් කොහෙවත් තැනක් නැහැ. එතනම නිදි. ඉතින් මේ මට කියන්න තියෙන ඉතින් පාස්පෝර්ට් එක ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ. තව එකක් කියන්න ඕනේ. ටිකක් හොයලා බැලුවම දැන් පාස්පෝර්ට් 7,50,000ක් විතර තමයි දැන් ඕඩර් කරලා තියෙන්නේ. එනවුම් කරලා තියෙන්නේ. ඒකත් මේ අවුරුද්දේ ජූනි 30 වෙනකම්. සහ ඒගොල්ලෝ කියන විදිහට එතනත් ඒ නඩු හුටපටයක් ගිහිල්ලා තමයි උතන තියෙන්නේ. මම ඒව කතා කරන්න යන්නේ නැහැ. පාස්පෝර්ට් ඒ ප්‍රමාණය ජූනි 30න් ඉවරුණාට පස්සේ ඒ ජූනි 30න් පස්සේ ඒගොල්ලෝ උපකල්පනය කරනවා මේ කාලේ උද්‍යෝග මෙච්චර දැන් ඉල්ලුමත් වැඩි වෙලා තියෙනවා මේ ප්‍රශ්නත් එක්ක පාස්පෝර්ට්. එතකොට මේ කාලෙදි පාස්පෝර්ට් ඒ කාලෙ වෙද්දි ඒ කියන්නේ ජූනි 30 කියන කාලෙ වෙද්දි පාස්පෝර්ට් ඒක ගොඩක් නැති වෙන්න පුළුවන්. අනිවාර්යෙන් පාස්පෝර්ට් හිඟතාවයකට යනවා. ඒම මුහුණ දෙන්න තියෙනවා නම් ඒකට සූදානම් වෙලත් නෑ තාම. ඒකත් කියන්න එපේ. ඒක ඉතින් මේ කල්පනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් ඒක බලන්න ඕනේ. මට කියන්න තියෙන්නේ මේ පාස්පෝර්ට් නේ මොනම අංශකින්වත් මේ විදිහට මිනිස්සුන්ව පීඩාවක් දෙන්න හොඳ නෑ. මට ඉතින් අන්තිමට කියන්න තියෙන ඉතින් කල්පනා කරලා බලන්න කියලා තමයි. ඉතින් ආයි ඉතින් මේ වගේ කනගාටු දේවල් නොවෙන්න රජයේ ඉහළා ආයතන සහ මේ සම්බන්ධ වග කියන අයට කියන්න තියෙන ඉතින් මේ පුළුවන් තරම් මේ වගේ මිනිස්සුන්ව අපහසුතාවයට පත් නොවන විදිහට වැඩ කරන්න. මොකෝ එහෙම වුණොත් ඕගොල්ලෝ ගැන හොඳ චිත්‍රයක් ඇති වෙන්නේ නැහැ. හොඳ චිත්‍රයක් ඇති කරන්න නම් ඉතින් ඒ හැම අංශයක්ම හොඳින් තියාගන්න ඕනේ. ඒකයි. මිනිස්සු එදා නිකන් නෙමෙයිනේ. නිකන් ගන්න වෙනව නෙමෙයිනේ. යම් කිසි පොඩි මුදලකුත් නෙමෙයිනේ. දැනෙන මුදලක් ගෙවලා ගන්න දෙයක්නේ. ඒකින්ද ඉතින් පොඩ්ඩක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා ඉතින් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඉතින් මට කියන්න තියෙන්නේ එච්චරයි. ඉතින් අලුත් මොනාරි හොඳ දෙයකින් අපි නැවත වරක් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. ජය වේවා.